දැනගන්න ඔබතුමාලා තාම සෙන්නලා තියෙනවනේ මේ මොහොතේ නම්. කොහොමද වෙන්නේ? දැන් අපි දැක්ක පෞද්ගලික කාලේ නිලියෝ මේ වීඩියෝ පෙන්නන්නේ. සමාජ ක්‍රියාකාරීන් පෙන්නන්නේ. ඔව් මේක විසුගන්නවා. වරදට පොළඹවාගත්තා. මොන හරි ක්‍රමයක් ක්‍රියාත්මක වෙයිද ඔබතුමාලාගේ ආණ්ඩුවක් යටතේ? අපි පැහැදිලිවම අරගලය සම්බන්ධයෙන් සහ ඒ සඳහා විදේශ රටවලින් ආපු මුදල් සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත් කළා ඒ කාරණේ පිළිබඳව හොයනවා. මොකද ඇමරිකානු වර්තමාන ජනාධිපතිවරයා පවා ලංකාව සහ බංග්ලාදේශය ඇතුළු රටවල් කිහිපයක ආණ්ඩු වෙනස් කරන්න විදේශ මුදල් ආයෝජනය කරපු ආකාරය පිළිබඳ USAID ආයතනය හරහා මුදල් ආයෝජනය කරා කියන කාරණේ සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ පැහැදිලිවම මේ අයට විදේශ රටවලින් මුදල් ආවා. ඒ හින්දානේ අරගලේ හිටපු සමහර අය අද සමාජ මාධ්‍යට ඇවිල්ලා කියන්නේ අපි වාහන ගත්තා, අපි ගෙවල් ගත්තා, අපි රට ගියා. හැබැයි ඒකම ඒ Tamanට වාහනේ ගන්න, Tamanට ගෙවල් ගන්න, Tamanට රට යන්න බිල්ලට ලක් වෙච්ච අය දරුවෝ අද එල්ලුම්ගස් ගියා. ඉතින් අරගලේම එක කොට්ටාසයක් වාහන ගන්නයි, එක කොට්ටාසයක් මැටි ඇමතිරු වෙන්නයි, එක කොට්ටාසයක් ගෙවල් ගන්නයි, තවත් කොට්ටාසයක් පිටරට ගිහිල්ලා පදිංචි වෙන්නයි. තවත් 12 දෙනෙක් එල්ලුම්ගස් යන්නයි බෑනේ. ඒ කියන්නේ පැහැදිලිවම මේ කාරණේ සම්බන්ධයෙන් මෙහෙවපු අය රජ වුණා. අනිත් අය එල්ලුම්ගස් ගියා. ඒක තමයි අවසානයේ